දැන් ඒ අතරින් අපි විසඳුම් සොයාගෙන ගිහිල්ලා සාමය කරා ගමන් කරලා ජාතික සමගිය ගොඩනැගීමට ක්‍රියා කළ යුතුයි. රටේ අවශ්‍යතාවය ජාතික සමගිය සියලුම ජාතීන් අතර සුහදව සාමයෙන් ජීවත් විය හැකි වටරාමුවක අපගේ ජාතිය ගොඩනැගීමයි. දැන්ට පවතින රජය අපි මුදවාගත් ප්‍රදේශවල හිටපු ද්‍රවිඩ ජනතාවට සලකපු ආකාරයෙන් මම සෑහීමකට පත්වන්නේ. එම ජනතාව අපි ඊටම කැපවීම කරලා ලක්ෂ 3කට ආසන්න ද්‍රවිඩ ජනතාවක් ත්‍රස්ත අධිග්‍රහණයෙන් බේරගත්තා. නමුත් හමුදා අයවලුන් ඉන් පසුව බලාපොරොත්තු නැහැ එම මුදවාගත් අසරණ ජනතාව දුක්ඛිත තත්ත්වයකට පත් කළා. කඳවුරු වල කොටු කරලා තියාගෙන සබු පහසුකම් වලින් තොරව ඊටාම වේදනාකාරීව ජීවත් වීමට යොමු කිරීමට මම විශ්වාස කරනවා මේ මුදවාගත් ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට රජයට හැකි වුණේ ඒ ජනතාවගේ පහසුකම් ඒගොල්ලන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට රජය උනන්දු වුණේ නැහැ. ඒකත් හමුදාවල ශක්තියෙන් තමයි මේ ජනතාව හැකිතාක් දුරට හෝ බලාගත්තේ. ඒක හන්දා ඒ අඩුපාඩුව මම හෙලා දකිනවා. ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉදිරියටත් බලාගත යුතුයි. ඒ ජනතාව නැවත පදිංචි කිරීමේදී ඒගොල්ලෝ අවශ්‍ය යටිතල පහසුකම් සපයා බිම්බුවම ඉවත් කර ආරක්ෂිත සහිතව නැවත පදිංචි කරවිය යුතුයි. දේශපාලන පටු අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා ඒ අය නැවත පදිංචි කිරීම සිදු නොකළ යුතුයි. ඒ සිදු කළ යුත්තේ අවංක චේතනාවකින් පමණයි. දැන්ට පවතින රජයේ යුද ජයග්‍රහණයේ නියම ඵල නෙලා ගත්තේ නැහැ. අපි යුද්ධය කරන අතරේ ඒ යුද්ධයේ මුවාවෙන් ඒ රජයේ රාජ්‍ය නායකයින් තමාට සේවයක් කර ගැනීමට උත්සාහ කරා. අපි යුද්ධ කරේ රට බේරා ගැනීමට මිසක් සියලුම හමුදා පොලිසිය සහාය ඇතුව ග්‍රාම ආරක්ෂක සිවිල් ආරක්ෂක හමුදාවේ සහාය ඇතුව ඒ පහුගිය කාලයේ තිබුණ සටන මෙහෙवला රට මුදවාගත්තේ රටේ සුභසිද්ධිය සඳහා මිසක් එක පවුලක සුභසිද්ධිය සඳහා නෙවෙයි. නමුත් අවසානයේ අපට පෙනුන දෙයක් තමයි ඒ ලබාගත් ජයග්‍රහණයේ ඵල නෙලා ගැනීම අමතක තියලා එක පවුලක අනාගත අභිවෘද්ධිය සඳහා රාජ්‍ය නායකයා කටයුතු කළා. ඒක අපි එලා දකිනවා. ඒ කටයුතු කිරීම තුලින් ඔවුන්ගේ කැපවීමක් රහිතභාවය, රටට ආදරයක් නැතිභාවය, රටේ ජනතාවට ආදරයක් නැතිභාවය මනාවට ඔප්පු කරලා තියෙනවා. එවැනි කරපු කැපවීම් වල විශාල පරිමාණයක කැපවීම් කරලා ත්‍රිවිධ හමුදා සහ සියලුම ආරක්ෂක හමුදා ලබාගත් ජයග්‍රහණයේ ඵල නෙලා නොගැනීම, එම ජයග්‍රහණයෙන් රාජ්‍ය නායකයා සහ පවුලේ අය පවණක් ගොඩ වීමට උත්සාහ දැරීම අපට දරාගත නොහැකි ඊටම කලකිරීමට පත් කරන සුළු තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ තත්ත්වයේ මත සිට තමයි මම ඉදිරියට රටට සේවය කිරීමට, ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට, දේශපාලනය කිරීමට අදහස් කරේ. මේ කුණු ඉවත් කිරීමට යෑමේදී මම දන්නවා කුණු ඉවත් කරන්න යන අයගේ අත්වල කුණු ගෑවෙනවා. කනගාටුවෙන් වුණත් මට ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. කුණු කන්දක් ගොඩනගාගෙන ඉන්නවා රජේ. මේ කුණු කන්ද ඉවත් කිරීමට යෑමේදී අපේ ඇඟේ කුණු ගෑවෙනවා. ඔබලාට පේනවා අපට දැන්ට මඩ ගහනවා, චරිත ඝාතනය කරනවා. ඒ තත්ත්වයට කනගාටුවෙන් වුණත් මුහුණ දෙන්න මම නිර්භීතව, නිර්භයව ඉදිරිපත් වෙනවා. එම රජය ඊටම සදාචාරාත්මක නොවන විදියට හමුදාව දේශපාලනය කරමින් සිටිනවා දැනට. ඒක මම ලංකාවේ සිටපු මෙතෙක් කාලයට බිහි වූ ජ්‍යෙෂ්ඨ නිලය අන්දිමින් හමුදාවේ සේවක නිලධාරියා හැටියට ඒක මම ඊටම තදින් එලා දකිනවා.